ඔබ හරිම ශක්තිමත් කෙනෙක් වගේ hina වෙලා හිටියට ඔබේ ඇතුලේ තියෙන පාළුව තනිකම මම මේ තරම් කැපකිරීම කරලත් ඇයි මට මෙහෙම වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ නේද? ඔබේ ඒ හිතේ ඇතුලේ වදදිනේ ප්‍රශ්නය ගැන කවුරුත්ම කිසිම දෙයක් දන්නේ නැහැ. කාටවත් කිසිම අදහසකුත් නැහැ. ධනු ලග්නයේ උපන් ඔබ අනුන්ගේ ප්‍රශ්නවලදී හරිම දක්ෂ විදිහට උපදෙස් දෙන ඕනෑම කෙනෙක්ව හිනස්සන්න පුළුවන් පෞරුෂයක් තියෙන කෙනෙක්. හැබැයි රැයට තනි වුණාම අතීතයේ ඔබ අතහැරපු දේවල් ඔබට අහිමි වුණු අවස්ථාවන් සහ ඔබ ආදරය කරපු අයගෙන් ඔබට ලැබුණු ප්‍රතික්ෂේප කිරීම මතක් වෙද්දී ඒ දැනෙන හැඟීම, ඒ දැනෙන පීඩනය වචන වලින් කියන්න බැරි තරම්. අද මම කියන්න යන්නේ හැමෝටම නොපෙනෙන ඔබේ රහසිගත පැත්ත සහ ඔබේ ඒ හැම දුකක්ම අවසන් කරලා ඔබේ පින් මතු කරගෙන ඔබට ධන වාසනාව උදා කරගන්නේ කොහොමද කියන එක ගැන. ඔබේ ලග්නාධිපති වෙන්නේ ගුරු ග්‍රහයා වුණත් ඇයි ඔබට තවමත් රාජකීය සැප සම්පත් ලැබුණේ? මොකද ගුරු ග්‍රහයා කියන්නේ රාජකීය සැප සම්පත් ලබා දෙන ග්‍රහයි. මේ ප්‍රශ්නෙට විසඳුම ජ්‍යොතිෂයේ පැහැදිලිවම තියෙනවා. ඔබේ පෙරපින් මතුවෙන නම් ඔබ දැනට කරගෙන යන එකම එක වැරදි පුරුද්දක් තියෙන එක අදින් පස්සේ නතර කරන්නම ඕනේ. ඒ වගේ මේ මාසයේ ඇතුළත ඔබේ ජීවිතයේ එක්තරා පුද්ගලයෙක්ගෙන් හෝ විශේෂ අවස්ථාවකින් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕනි, පරිස්සම් වෙන්න ඕනි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැටි සහ ඔබේ පෙරපින් අවදි කරන ඒ රහස් ක්‍රම ගැන මම මේ වීඩියෝ මැදදී ඔබට අනිවාර්යයෙන්ම කියන්නම්. ඒක මග හැරියොත් ඔබට තවත් බොහෝ කාලයක් මේ විදිහටම වෙහෙසෙන්න වේවි. ධනු ලග්න හිමියනි, මම දන්නවා පසුගිය කාලේ පුරාවටම ඔබ කොයිතරම්නම් වෙහෙසුණාද කියලා. ඔබ යහපතක් කරන්න ගියත් ඒක අවසන් උනේ අයහපතකින් වෙන්නේ නැති. ඔබට සමීපතමයන් පවා ඔබ තේරුම් ගත්තේ නැහැ. ඔබ කැමැතිම අය පවා ඔබ තේරුම් ගත්තේ නැහැ. ඇත්තට මේක ඔබේ වරදක් කියලා ඔබ හිතනවා නම් ඒක එහෙම නෙවෙයි. ධනු ලග්නයට පසුගිය කාල වකුවානුවේ තිබුණේ සෙනසුරුගේ බලපෑම සහ රාහු කේතු මාරු වීම නිසා ඔබ කොතරම් උත්සාහ කළත් බොහෝ දේවල් වල සාර්ථක ප්‍රතිඵල ඔබට ළඟා කරගන්න බැරි වෙන්නේ නැති. ඔබට ඇත්තටම හරි අමාරු හැඟීමක් තමයි දැනෙන්නේ නැත්තේ. ඔබේ අතේ තිබුණු මුදල් පවා ඔබ නොසිතූ විදිහට දිය වෙලා, නාස්ති වෙලා, වියදම් වෙලා යන්න ඇති. හැබැයි ඔබ මතක තබා ගත යුතුම කරුණ තමයි ගුරුගේ ලග්නයක් වුණු ධනු ලග්නය කියන්නේ දෛවයෙන්ම ආශිර්වාදය අරගෙන ආපු කෙනෙක්, ලැබපු කෙනෙක්. ඔබ විඳපුවේ පීඩනය, ඔබේ ඒ මානසික කඩාවැටීම් දැන් අවසන් අධීරයේ තියෙන. ඒ කියන්නේ ඔබේ ඒ සියලුම කඩාවැටීම්, සියලුම පීඩා දැන් අවසන් වෙමින් තියෙන්නේ. ඔබේ පෙර පින්වල ශක්තිය ඔබේ දොරකොඩටම ඇවිත් තියෙනවා. දැන් තියෙන්නේ ඒ දොර විවෘත කරලා ඉවර වෙලා ඔබේ ඒ යහපත් ශක්තියින් පෙර පින් ටික ඔබේ ජීවිතය ඇතුළට ගන්න එක විතරයි. ධනු ලග්න හිමියන් පෙරපින් මතු කරගන්න මොනවද කරන්න ඕනි? මෙන්න මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. ඔබේ පෙරපින් මතු කරන ප්‍රධාන සාධක තමයි ගුරු සහ රවි කියන ග්‍රහයන් දෙදෙනාගේ ශක්තිය. ඔබ ධන වාසනාව ළඟා කරගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්‍රියාමාර්ග ටික අදම ආරම්භ කරන්න ඕනි. ගුරු ග්‍රහයා බලවත් කිරීම තමයි පළවෙනි දේ. සෑම බ්‍රහස්පතින්දා දිනයකම කහ පැහැති මල් පූජා කර බෝධීන් වහන්සේ අසල පහනක් දල්වා ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. කහ පැහැති වස්ත්‍ර හැඳීම හෝ කහ පැහැති ලේන්සුවක් නිතර ළඟ තබා ගැනීමෙන්ද ඔබට ගුරුගේ ශක්තිය වැඩි කර ගන්න සහ ගුරුගේ ආකර්ෂණය ඔබට ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි පෙරපින් අවදි කර ගන්න ඔබ කරන්න ඕන දේවල් අතර ඔබේ ලග්නයට අනුව නවවැන්න අධිපති රවි ග්‍රහයයි පෙරපින් මතු කර ගන්න නම් ඔබ සෑම උදෑසනකම සූර්ය නමස්කාර කිරීම බෙහෙවින්ම වටිනවා. උදේ නැගිට පළමු හිරු කිරණ ඔබේ ශරීරයට වැදීම සලස්වන්න. එය ඔබේ වාසනා ගුණය 100%කින් වැඩි කරන තරම් ප්‍රබල ප්‍රතිකර්මයක් කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ වගේම තමයි ධනු ලග්න හිමියන්ට ප්‍රායෝගික වෙනස්කම් කිහිපයක් ඔබේ ජීවිතය තුළ කරන්න වෙනවා. ධනු ලග්න හිමියන් බොහෝ විට මුදල් කළමනාකරණයේදී ටිකක් ලිහිල්ල තමයි වැඩ කරන්නේ. ඔබ අදම මේ දේ කරන්න. ඔබේ මුදල් පසුම්බිය අනිවාර්යයෙන්ම ඉතා පිළිවෙලට තබා ගන්න. මුදල් නෝට්ටු අක්‍රමවත් ලෙස තබන්න එපා. ඒ වගේම සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රියේ මම වාසනාවන්තයෙක්, මට ලැබිය යුතු දේ නිසි කාලට ලැබෙනවා කියන තහවුරු කිරීම මනසේ මතුරන්නේ. ඒ කියන්නේ නිතරම මේ දේ හිතන්න. මට ලැබිය යුතු දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන දේ නිතර මනසින් සෑම සෙනසුරාදා දිනයකම අනිවාර්යයෙන්ම හිතන්න. ඉතින් ඔබට මේ ධන වාසනාව ළඟා කරගන්න, ඔබේ පෙරපින් මතු කරගන්න ඔබට කරන්න තියෙන ශාන්ති කර්ම සහ ප්‍රතිකර්ම අපි මෙන්න මේ වෙලාවේ මේ විදිහට දැනගමු. මුලින්ම ඔබ කරන්න ඕන දේ තමයි සතුන්ට ආහාර ලබා දීම. ධනු ලග්නේ නිරූපණය කරන්නේ දුනුවායෙක් සහ ශ්වේක්. ඒ නිසා සිව්පාවුන්ට විශේෂයෙන්ම වීර්යසුණකේන්ට තනකොළ කන සතුන්ට ආහාරයක් ලබා දීම මගින් ඔබේ අපල දුරු කර ගැනීමේ සහ ඔබට ඉක්මනින් ධන වාසනාව මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ගුරු උපකාර ඔබ කරන්න ඕනේ. ඔබේ ජීවිතේට මඟ පෙන්වූ ගුරුවරුන්ට හෝ වැඩි
වැඩිහිටියන්ට සංග්‍රහ කරන්න, ඔවුන්ගේ හිත සතුටු කරන්න, ඔවුන් ඔබට කරන ආශිර්වාදය කියලා කියන්නේ ඔබට පෙර අවදි කරගන්න තියෙන කෙටිම මාර්ගය. ඒ වගේම මම ඔබට කිව්වා මේ වීඩියෝ එක ආරම්භයේදීම ඔබට විශේෂ අනතුරු ඇඟවීමක් කරන්න තියෙනවා කියලා. ඔබ අනිවාර්යයෙන්ම මෙතන ඉඳලා ඉදිරියට ඔබේ කේන්තිය පාලනය කළ යුතුයි. කේන්තිය ඔබ විසින් පාලනය කරනවා මිසක් කේන්තියට ඔබව පාලනය කිරීමට කිසිම වෙලාවක අවස්ථාව දෙන්න එපා. ධනු ලග්න හිමියන් කේන්ති ගියාම කියන වචන නිසා ඔවුන්ගේ පින අඩු වෙන්න පුළුවන්, ෂේ වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලදී ඔබ නිහඬව සිටීමත් ඔබේ ජයග්‍රහණයට හේතු වෙනවා. මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔබ මේ වෙනකොට ජීවිතයේ ලොකු සටනක් දීපු කෙනෙක් කියලා. මේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න. අනිවාර්යයෙන්ම මේ උපදෙස් වලින් ඔබට ප්‍රතිඵල නම් 100%ක්ම ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක ඔබ සැක කරන්න එපා. අනිවාර්යයෙන් මේ දේවල් ටික කරන්න. ඔබේ ජීවිතයට පෙර පින මතු කරගනිමින් වාසනාව ශක්තිය ලබා ගන්න, වාසනා ශක්තිය වැඩි කරගන්න, ධන වාසනාව උදා කරගන්න අනිවාර්යයෙන් මේ දේවල් ඔබට ප්‍රබලවම බලපානවා. මේ වීඩියෝ ආරම්භයේ පටන් මම ඔබ ගැන විශාල කරුණු රාශිය සඳහන් කළා. මට ඔබ කමෙන්ට් එකකින් කියන්න මම මේ කියපු දේවල් ඔබේ ජීවිතයට සමීපද නැද්ද කියලා. මේ දේවල් හරිද නැද්ද කියන ඔබ අනිවාර්යෙන් කමෙන්ට් එකකින් කියන්න. මම ඒක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ ගැන මම කියපු හැම දෙයක්ම ඔබට දැනුනේ කොහොමද? විශේෂයෙන්ම සඳහන් කරන්න ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒවත් ඔබ කමෙන්ට් එකකින් එවන්න. ඔබට තියෙන ගැටලුවට අපි වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව කරන්න පුළුවන් ප්‍රතිකර්ම කරන්න පුළුවන් ශාන්ති කර්ම සහ අවශ්‍ය කරන උපදෙස් ආදී ලබා දෙන්නම්. අදට වඩා හෙට හොඳ දවසක් ඔබට ළඟා කරගන්නට අවශ්‍ය කරන සියලුම උපදෙස් සහ විශේෂයෙන්ම ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි කරන්නම්. අනිවාර්යයෙන්ම ඔබට මේ වාසනාව පෙරපින් මතු කර ගැනීම සහ ධන වාසනාව ළඟා කර ගැනීම අනිවාර්යයෙන්ම ඔබට ලබා ගත හැකි. ඔබේ ජීවිතයට වාසනාව උදා වේවා. ඔබේ සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලම ඉටු වේවා. උතුම් වූ විශ්ව මාතාවගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ඔබට ලැබේවා. ඔබ කිසිම වෙලාවක තනි වෙලා නැහැ. මම සහ විශ්ව ශක්තිය ඔබත් එක්ක ඔබේ ගමන ඉදිරියට අරන් යන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳී සිටින්න. ඔබේ ජීවිතය සර්වපකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත් වේවා.